හායි වෙල්කම් කියලා ඔයාලව අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මොහාස් ඩයරි අපේ YouTube channel එකට. ඉතින් අද ගෙනත් තියෙන්නේ පොඩ්ඩක් වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් ඇත්තටම අපේ channel එක ටෙක් රිවිව් කරන channel එකක් නෙවෙයි. නමුත් ඔයාලා දන්නවා අපි අපේ vlog එක කරන්නේ ලංකාවේ කඳුකර පාරාදීසයක ඉඳන් කඳු අතර සැඟවුණු ලස්සන ගමක ඉඳන්. ඉතින් මට මේ ගමේ ලස්සන ඔයාලට හරියට පෙන්වන්න නම් drone එකක් අත්‍යවශ්‍යයි කියලා මට හිතුණා. ඒ නිසා අපි drone එකක් ගත්තා අපේ channel එකට. ඉතින් මං කිව්වා අපි ටෙක් රිවිව් කරන channel එකක් නෙවෙයි. but ඉතින් කාට හරි වැදගත් වෙයි කවුරු හරි මේ පිළිබඳ උනන්දු වෙයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් එයාලට පේන්න පොඩි වීඩියෝ එකක් අන්බොක්සිං වීඩියෝ එකක් කියනවා කියලා. ඉතින් අපි මේක camera.lk එකෙන් තමයි ගත්තේ. මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙවෙයි. බට් ඉතින් අපි එතනින් ගත්ත හින්දා අපි එයාලට පොඩි ක්‍රෙඩිට් එකක් දෙනවා. ඇත්තටම හොඳ සර්විස් එකක් ලබා දෙනවා. එයාලා කෝල් සෙන්ටර්ස් වලින් වුණත් ෂෝරූම් වලින් වුණත් ගියාම මාර හොඳ සර්විස් එකක් දෙනවා. ඉතින් ඒකට ඇප්‍රීෂিয়েට් කරලා පොඩි ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනි කියලා හිතුවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට එයාලගේ වොරන්ටි කාඩ් එක ලබා දීලා තියෙන්නේ. ඒ වගේම බොක්ස් එක සහ චිප් එක වෙනම චිප් එකක් ගන්න ඕන වෙලා තිබ්බ. මේකේ ඔන්බෝඩ් මෙමරි එකක් නැහැ. ඉතින් අපි ගත්තේ DJI Mini 4K කියන ඩ්‍රෝන් එක තමයි. ඇත්තටම 1,39,000ක් වගේ තමයි උනේ. සාමාන්‍යයෙන් අනිකුත් ඩ්‍රෝන් එක සංසන්දනය කරලා බලනකොට සාධාරණ ප්‍රයිස් එකක් කියලා මං හිතනවා. අපිට මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද අපේ vlog එකට සෑහෙන සපෝට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ ඩ්‍රෝන් එකෙන්. ඉතින් මෙන්න මෙහෙම තමයි අන්බොක්ස් කරාට පස්සේ අපේ ඩ්‍රෝන් එකේ බොක්ස් එක එන්නේ. අපි මේ ගත්තේ ෆ්ලයිමෝ කොම්බෝ පැක් එකක්. එතකොට මේකේ අපිට එක්ස්ට්‍රා බැටරිස් ඊට පස්සේ ප්‍රොපලර්ස් ඒ වගේම රිමෝට් එක ඒ වගේම ඩ්‍රෝන් එක ගෙනියන්න පුළුවන් බෑග් එකක් මේ හැමදේම ලැබෙනවා. මේ හැමදේත් එක්කම තමයි 1,39,000ක් මේ. ඉතින් අපි බලමු අන්බොක්ස් කරලා මොන වගේද මේක කියලා. ඉතින් යාළුවනේ මෙහෙම තමයි අන්බොක්ස් කරාම තියෙන්නේ. එයාලගේ බෑග් එකේම තමයි ඩ්‍රෝන් එක සහ අනිකුත් උපකරණ වගේ දේවල් ඔක්කොම දාලා පැක් කරලා තියෙන්නේ පැක් එක ඇතුලේ. When my days end, I might just fall in love. I'm not the DJ and I love this song. Me and you and the night feels so young. Every single moment has led up to this one. Whoa, did the stars align? Whoa, maybe it's a sign. We should do tonight again. ඉතින් මුලින්ම මෙතන තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එක. ඊට පස්සේ මේ තියෙන චාර්ජිං හබ් එක. මේකත් අර කොම්බෝ පැක් එකේදී අපිට හම්බෙන එක ඇඩ්වාන්ටේජ් එකක්. මෙන්න තියෙනවා ඩ්‍රෝන් එක. ඊට අමතරව මෙතන අපිට දීලා තියෙනවා එක්ස්ට්‍රා ප්‍රොපලර්ස් පැක්ස් 3ක් දීලා තියෙනවා. ඊට අමතරව කේබල් තියෙනවා. මෙතන Type C to Type C කේබල් එකක් තියෙනවා. ඒ වගේම Type C to micro USB කේබල් එකක් තියෙනවා. ඒ වගේම USB to Type C කේබල් එකක් වගේම පොඩි ස්ක්‍රූ එකක් තියෙනවා. අපිට මේ ප්‍රොපලර්ස් එහෙම හයි කරගන්න අවශ්‍ය වුණාම යූස් කරන්න පුළුවන් විදිහේ. ඒ වගේම මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ Type C to Lightning කේබල් එකකුත් තියෙනවා. ඉතින් අපිට ඕනම මොබයිල් එකකට ඕනම ඩිවයිස් එකක් එක්ක කනෙක්ට් කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් විදිහට අවශ්‍ය සියලුම කේබල්ස් අපිට හම්බෙලා තියෙනවා. අපි දැන් බලමු රිමෝට් එක මොන වගේද කියන්නේ. Until daylight, repeat, rewind.
ඉතිං මේක තමයි ඩීජයිලයෙන් අපිට හම්බෙන රිමෝට් එක. ඉතිං ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා ස්ක්‍රූ දෙක ජොයිස්ටික් එකට. ඒ කියන්නේ මේ දෙක මෙන්න මේ තියෙන කෑලි දෙක ගලවලා මේකට සෙට් කරලා තමයි අපිට ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන්. මේ ෆ්ලයි කරන්න අවශ්‍ය. ඉතිං මේක ඩිස්ප්ලේ තියෙන රිමෝට් එකක් නෙවෙයි. ඩිස්ප්ලේ තියෙන රිමෝට් එකට යනවා නම් අපිට ටිකක් ලොකු ගානකට යන්න වෙනවා. නමුත් අපිට මොබයිල් එක කනෙක්ට් කරලා ඒ ඩිස්ප්ලේ එකෙන් කරන්න පුළුවන් වැඩේ සම්පූර්ණයෙන්ම මේක හරහා කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මෙන්න තියෙනවා අපේ ඩ්‍රෝන් එක. මේක හොඳට ඒ කියන්නේ සීල් වෙන ස්ටිකර්ස් ගහලා ඒ වගේ මේ බෙල්ට් එකක් එහෙම දාලා තාමත් සුරක්ෂිතව පැක් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ බෙල්ට් එක ඔයාලා අනිවාර්යෙන් පරිස්සම් කරලා තියාගන්න. ඒ වගේම මේ බෙල්ට් එක දාද්දිත් ඔයාලා තිබ්බ විදිහටම මේ බෙල්ට් එකේ උඩ ස්ටිකර් එකක් අලවලා තියෙන ඒ විදිහටම බලලා මේක දාගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි තියෙන සීල් ටික ගලවගෙන බලමු කොහොමද මේ ඩ්‍රෝන් එක කියලා. ඉතින් සීල් ටික නම් ගලවගත්ත යාළුවනේ මෙන්න මේ විදිහට අපිට මේකේ විංග්ස් මේ දෙක තියෙන්නේ කෙලින්ම හරස් අතර දිග අරින්නේ. මෙතනත් තව සීල් එකක් තියෙනවා. මෙතන තමයි අපිට බැටරි එක දාන්න පුළුවන්. ඒ වගේම මයික්‍රෝ SD කාඩ් එක, ඒ වගේම චාර්ජින් පෝට් එක තියෙන්නේ මෙතන. පස්සේ මේ අතට දෙකත් අපි ඊට පස්සේ මේ විංග්ස් දෙකත් අපි මෙන්න මේ විදිහට දිග අරගත්තම ඔන්න ඩ්‍රෝන් එක. ඉතින් මෙන්න මේක තමයි යාළුවනේ වැදගත්ම කෑල්ල ගිම්බල් ප්‍රොටෙක්ටර් එක. ඉතින් මේක හරිම පරිස්සමට පාවිච්චි කරන්න. ඒ වගේම මේ කෑල්ල ගලව ගත්තට පස්සේ මේ ගිම්බල් එකත් වැඩි අතපත ගන්න යන්න එපා. හරිම සංවේදී. ඉතින් ඒක ඉතාමත් පරිස්සමට පාවිච්චි කරන්න. එතනත් සීල් දෙකක් තියෙනවා. සීල් දෙකත් ගලවලා ගොඩක් පරිස්සමට යූස් කරන්න. මේ ගිම්බල් එක ඩැමේජ් වුණා කියන්නේ ඩ්‍රෝන් එක ඉවරයි වගේ තමයි. ඒ වගේම මේක ඩැමේජ් වුණොත් ලොකු කොස්ට් එකක් යනවා හදන්න. ඒක පරිස්සමට පාවිච්චි කරන්න. මේක සාමාන්‍යයෙන් ග්‍රෑම් 200 ගාණක් බර යාළුවනේ. ඉතින් ඇත්තටම DJI ලගෙන් ලිටෝ කියලා අලුතෙන් රිලීස් වෙච්ච සීරීස් එකක් තියෙනවා. ඒක අපිට ප්‍රී ඕඩර් කරලා ගෙන්නන්න ඕනේ. ඉතින් ඒකේ ටෙක්නොලොජි එක මීට වඩා ඇඩ්වාන්ස් කියලා තමයි යාලා කියන්නේ. ඒ කියන්නේ සෙන්සර්ස් එහෙම තියෙනවා. මීට වඩා weight එක අඩුයි. ඉතින් මට අර එච්චර ඉවසන් ඉන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි හින්දා ගිහිල්ලා තිබ් එක අරගෙන ආවා. ඉතින් අනිත් එකේ අලුතෙන් රිලීස් වෙච්ච සීරීස් එකක් තාම කොහොමද කියන්නේ කවුරුත් දන්නේ නැහැ. ඒ හින්දා මේක සාමාන්‍යයෙන් පරණ ගොඩක් දෙනෙක් යූස් කරන ඩ්‍රෝන් එකක් හින්දා තමයි මම මේක ගත්තේ. ඒ වගේම මේකේ weight එකක් තියෙනවා හොඳ. ඉතින් වින්ඩ් එකට ඔරොත්තු දෙනවා. ඉදියාලුනේ මෙන්න මෙහෙම තමයි අපේ චාර්ජින් හබ් එක තියෙන්නේ. මේකේ බැටරිස් දෙකක් තියෙනවා. ඒ වගේම මේ ඩ්‍රෝන් එක ඇතුලේ තව එක බැටරි එකක් තිබ්බා. ඒකත් මම ගලවලා මෙන්න මේකට දාගන්නවා. ඊට පස්සේ අපි මේ ඩ්‍රෝන් එක ඊට පස්සේ අපි මේ බැටරි පැකේජ් එක වගේම ඊට පස්සේ අපි මේ චාර්ජින් හබ් එක වගේම අපේ රිමෝට් එකත් චාර්ජ් කරගන්න ඕනේ ෆ්ලයි කරන්න කලින්. ඉතින් යාළුවනේ මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න කලින් ඔයාලා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරලා තියාගන්න ඕනේ. එහෙම නැතුව ෆ්ලයි කරොත් ඔයාගේ ඩ්‍රෝන් එක රාජසන්තක වුණත් කරගන්න පුළුවන්. ඒක ඔන්ලයින් කරගන්න පුළුවන්. හරිම ලේසි වැඩක් තියෙන්නේ. ඉතින් මේ දේවල් දැනගෙන තමයි ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරනවා නම් ෆ්ලයි කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මම නම් මීට කලින් ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරලාම නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් ඉගෙනගෙන අධ්‍යයනය කරලා තමයි මේ දේ කරන්න ඕනේ. ඒ හින්දා තමයි අපි මේ බේසික් වර්ෂන් එකේ ඩ්‍රෝන් එකක් ගත්තේ අපේ සිම්පල් වැඩවලට. ඉතින් මං හිතනවා ඔයාලා දෙයක් ගන්න ඇති. ඔයාලා ඩ්‍රෝන් එකක් ගන්න කලින් පොඩ්ඩක් ඔයාලා ගන්න හිතන් ඉන්න බජට් එකත් එක්ක තියෙන ස්පෙක්ස් කම්පෙයාර් කරලා බලන්න. ඉතාමත් ඉක්මනට මේ ඩ්‍රෝන් එකෙන් අපේ සුන්දර ගම ඇතුලේ කරන වීඩියෝස් අරගෙන
ඔයාලට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න, අපිට like කරන්න, comment කරන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාලට. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කර සිටිනවා.